කොහොමද යාළුවනේ අද මම ඔයාලට කතා කරන්නේ PowerPoint භාවිතා කරලා සරලව ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද කියලා. මෙන්න අපි මේ විදිහට PowerPoint open කරගන්නවා. ඊපස්සේ PowerPoint open කරගත්තට පස්සේ මේ විදිහට තමයි අපිට දිස් වෙන්නේ. එතකොට PowerPoint වලින් වැඩ කරද්දී අපිට මේ ස්ලයිඩ් තමයි අපි භාවිතා කරන්නේ. ස්ලයිඩ් එකක් මෙතන විදිහට දාගන්න පුළුවන්. මෙතන පළවෙනි ස්ලයිඩ් එක, ඊට පස්සේ දෙවෙනි ස්ලයිඩ් එක, එහෙම වගේ ස්ලයිඩ් තමයි දාන්න. ඩිසයිනින් කරන්නේ මේ වගේ ටෙම්ප්ලේට් ඕන නම් ගන්නත් පුළුවන්. මෙතන ගොඩක් තියෙනවා ඕන තරම්. ඉතින් මේක දැන් ක්ලික් කරලා මේ බලලා අපිට ඕනයක් එහෙම ගන්නත් පුළුවන්. ඒ වගේ දාගන්න පුළුවන් කලර් දාලා අරගෙන අපි මේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. හදපු එකක් තියෙනවා ඔයාලට ගන්න ඕන නිසා මම ඕපන් කරලා පෙන්නන්නම්. මේ වගේ එකක් තියෙනවා. මේක මේ වගේ පළවෙනි පේජ් එක හදා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එක ඒ වගේ ඉතින් අවශ්‍ය තොරතුරු ටික දාගෙන එහෙන් පහළට හදාගෙන යන්න තමයි තියෙන්නේ අලුත්. ඊට පස්සේ අන්තිමට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන මේ ඔඩියන්ස් එකට පෙන්වන්න මේ අපි මේ කරන්නේ. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එකක් ඉතින් මේ කරන්න thank you කියලා අන්තිමට දාගන්න. එතනින් තියෙනවා preview කරන්න. slide show. ස්ලයිඩ් ෂෝ දාලා ඉන්න අපිට මෙතන මේ එරෝස් කී වලින් මේක මේව කරන්න පුළුවන්. මේ වගේ. thank you යාළුවනේ සියලු දෙනාටම. තුති.